ලංකාවේ වගේ පිපුනේ නැතත් එරබොදු ඊශ්‍රායලයටත් එනවා ඔන්න අවුරුදු ඊශ්‍රායල් ඉන්න ලාංකිකයෝ සැමටම කියනවා දැන් අවුරුදු උත්සවේ ගැන මම ඊශ්‍රායලේ අවුරුදු උත්සවේ කරමි පරසිදු ඊශ්‍රායලේ අවුරුදු උත්සවේ කරමි පරසිදු හයිෆා අපි සංවිධානය කරන මේ වැඩේ කොයි කාටත් සතුටගෙනෙයි ලාංකික හැඩේ අපේ කමින් ඔබත් එන්න පාද තබ තබ අපේ අයට කරනෙමි ආරාධනය සුබ ලක්වැසියනේ සියලුම පිළිගනු මැනවි ඇරයුම ලක්වැසියනේ සියලුම පිළිගනු මැනවි ඇරයුම උතුරු පලාතේ ඇති ඉස්ෆරාම් අසල බිර් අල් මක්ෂූර් හිදි තිබෙන්නේ උලෙල මැයි 9 වෙනිදා දැන්මම වෙන් කරගන්න උදේ 9 වෙනකොට ඔබ ඇවිල්ලා ඉන්න හිත සනසන මෙම උලෙල ඇත ඉස්ෆරාම් අසල හිත සනසන මෙම උලෙල ඇත ඉස්ෆරාම් අසල කෑම කන්න කඩ තියනවා මව්බිමේ රහට සෑම දෙනාට පුළුවන් සතුටින් ඉන්ට උදේ ඉඳන් අවුරුදු ක්‍රීඩා විඳගන්න හවසට පුළුවන් නටලා විනෝද වෙන්න සංගීතයෙන් සජීවි ඔබගේ පාලු මැකේවි සංගීතයෙන් සජීවි ඔබගේ පාලු මැකේවි හයිෆා අපි සංවිධානය තමයි කරන්නේ කොයි කාටත් බේද නැතුව සතුට බෙදන්නේ හයිෆා සූර්ය මංගල්‍යයේ සිරිවිඳ ගන්න මැයි 9 වෙනිදා සැනකෙළියට පැමිණෙන්න ඊශ්‍රායලේ සැමටම කරනෙමි සුහද ඇරයුම ඊශ්‍රායලේ සැමටම කරනෙමි සුහද ඇරයුම ඔන්න ඊශ්‍රායලයේ ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ටත් අවුරුදු උත්සවයක සිරිය විඳ ගන්න පුළුවන් හයිෆා අපි සංවිධානය තමයි කරන්නේ උතුරු පළාතේ ඉස්ෆරාම් කියන ස්ථානය අසල බිර් අල් මක්සූර් කියන තැන තමයි අවුරුදු උත්සවයේ තියෙන්නේ 2026 මැයි මාසේ 9 වෙනිදා උදේ 9 වෙනකොට આવොත් ලංකාවේ කෑම කන්න රසවත් කෑම ටිකක් කාලා ලංකාවේ අපේ සිංහල අවුරුදු ක්‍රීඩා ටිකක් කරලා රාත්‍රියේදී සංගීතයේ සජීවී සංගීතයට විනෝද වෙන්නත් පුළුවන් එහෙනම් හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට